ලක්දිවට පැමිණීමට පෙර මිහිඳු මහරහතන් වහන්සේ ටික කලක් වේදිසගිරියේ වැඩ සිටි කුටිය බවට පිළිගැනේ. මේ සම්පූර්ණයෙන් කළු ගලින් නිමවා ඇත. සාංචි තොරණ වටා ඇති ගල්ගරාදි වැට මෙලෙස අපට දැකගත හැකිය. ඊට උඩින් ඇත්තේ ප්‍රදක්ෂිනා පතයයි. ආදි ස්තූපවල එය දැක ගැනීමට පුළුවන්. ප්‍රදක්ෂිනා කිරීමට සැදැහැත්තන් හුරු කිරීම මෙයින් සිදු වූ බව විචාරකයෝ පවසති. අද වෙන විට පේසාවලලු බවට පත් වී තිබේ. මේ සාංචි තොරණෙහි ඇති විශිෂ්ට ගල් කැටයම මේ නිර්මාණය හංසයන් තුළින් මිනිස් දිවියේ විවිධ අවස්ථා කලාත්මකව දැක්වූ කැටයමකි. ගල් ගරාදි වැටෙහි ඇති කැටයම් ලෙස නෙළුම් මල, හස්තියා, අශ්වයා මෙහි දකින්නට ලැබේ. ඒ තුලින් බුදුරජාණන් වහන්සේ නිරූපණය වන බව ඇතැම් විචාරකයෝ පවසති. මේ තමයි සාංචි පුදුබිමේ තිබෙන අග්‍රශ්‍රාවක දාගැබ් වහන්සේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අශෝක අධිරාජ්‍යය විසින් එවකට නිර්මාණය කරපු අග්‍රශ්‍රාවක දාගැබ් වහන්සේ. නොයෙක් ආක්‍රමණයන්ගේ පහරදීම්වලට සාංචියට මුහුණ දෙන්නට වී තිබෙනවා. ඒ අතර මුස්ලිම් මෝගල් ආක්‍රමණ ප්‍රබල වූවා. සාංචි තොරණට හා ස්තූපයන්ටත් බුද්ධ ප්‍රතිමා වහන්සේලාටත් බරපතල ලෙස ඉන් හානි සිදු වී තිබෙනවා.